මම ගොඩාක් සතුටින් එඩිට් කරන ව්ලොග් එකක්. ඉතින් මේ මෙට්‍රෝ එකෙත් නැගලා මම යන්නේ මම නෙවෙයි අපි. ඒ කියන්නේ මගේ යාළුවෝ. අපි යන්නේ අපි ප්ලෑන් කරගත්තු ඩේ අවුට් එකක්. අර ගොඩක් දවස් ප්ලෑන් කළා අන්තිමට යන්න හම් වෙනකොට දැනෙන සතුට ඒක නෙවෙයි ඉතින්. අදත් වහිනවා. හරියට අහසත් කම්පා වෙලා වගේ. අපි මේ යන ගමනට නේද? ඒ වුණාට යාන්තමින් කැලණිය හරිය ලං වෙනකොට හොඳට ඉරත් පායලා තිබුණා. අපේ ගමනට ආශිර්වාද කරන්න වගේ. හරි. ඉතින් කොහොම හරි දැන් අපේ යාළුවෝ තව එක්කෙනෙක් එකතු වෙලා ඉන්නවා අපේ ගමනට. අපි මේ පික්මි එකක් දාගෙන අපි හොටෙල් එකට යන්න තමයි යන්නේ. එතකොට මගින් අපේ අනිත් යාළුවාවත් හම්බෙනවා. ඉතින් දැන් ඔයාලටත් මේ වගේ ගෲප් ඇති, WhatsApp ගෲප් ඇති. ඉතින් කොහොම හරි දවසක් දාගෙන ඔයාලත් මේ විදියට යනවා ඇති. බලන්නකෝ අද අපි ආවේ කහාටද කියලා. වාසනා නේචර් රිසෝර්ට්ස් කඳාන. ඒකට තමයි ඉතින් ආවේ. මෙහෙම තමා එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මම දැන් බහැලා යනවා මේ ඔයාලට ඉතින් මේ පරිසරය පෙන්වන්නත් එක්කම. ස්වභාවිකත්වයට මුල් තැන දීලා හදලා තියෙන ලස්සන හොටෙල් එකක්. බලන්නකෝ ඉතින් මගේ යාළුවෝ තුන්දෙනාත් ඉන්නවා අතන. මේ කවරි අනිත් යාළුවා එනවා කිව්වට එයා එන්න වෙලා ගියා. ඉතින් එයා එනකන් තමයි අපි ඔය ඉස්සරහට වෙලා ඉන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි නේද? ඔයාලටත් කොහොමද මතක තියෙන්නේ යාළුවොත් එක්ක මේ වගේ යනවද ඩේ අවුට් එහෙම? කමෙන්ට් එකක් දාන්න. දැන් අපි අර වෙල්කම් ඩ්‍රින්ක් එක එහෙම අරගෙන වාඩි වෙලා ඉන්නවා. දැන් ඒක බොන්නත් ඕනි. දැන් ඔය මම ඉතින් ලස්සනත් බලනවා චුට්ටක්. අර අතේ මේ අලවන්න දෙන්නේ පටියක් වගේ එකක්. ඒකත් ඇලෙව්වා අපේ දිනිති. ඊට පස්සේ දැන් වෙල්කම් ඩ්‍රින්ක් එක බොනවා. දන්නවනේ ඉතින් ගෑල්ලමයි කොහේ ගියාම ගන්න හැම දෙයකමයි කන හැම දෙයකමයි වීඩියෝස් ෆොටෝස් ගන්නවනේ. ඉතින් අපිත් එමම තමයි. දැන් කොහොම හරි වෙල්කම් ඩ්‍රින්ක් එකත් බීලා ඉවර වෙලා අපි චුට්ටක් රෙස්ට් කරන්න ගියා. ඒකලා එළියට ඇවිල්ලා ආයෙ අපි ෆොටෝස් ගන්න තමයි ආවේ. මෙතනත් හරි ලස්සනයි. අපි මෙතනත් ෆොටෝස් ගොඩාක් ගත්තා. ඇත්තටම යාළුවොත් එක්ක ඉද්දි අපිට කාලය ගත වෙන හැටි තේරෙන්නේ නැහැ. මොකද අපේ ඒ කියන්නේ අපේ ළඟින්ම ආශ්‍රය කරන කට්ටියනේ. එතකොට ඒකත් එක්ක අපි කරන්නේ ආස දේවල් අපිට හොඳට විනෝද වෙලා ඉන්න පුළුවන්. ඒකත් එක්ක කාලය ගත වෙනවා හොයන්න බෑ. දැන් මේ මායිකාවින්දේ දෙන්න ඔය පොඩ්ඩක් ඉතින් ඉන්නවා. ඊට පස්සේ අපි මේ බෝට් එකේ මේ ගියා. එතකොට කාවින්දයයි කවිෂයි දෙන්න නම් බය හිතිලා ආවේ නෑ යන්න. ඒ වුණාට අපි තුන්දෙනා ගියා. මම නම් කියන්නේ හැම කෙනෙකුටම මේ වගේ ලස්සන සුන්දර අත්දැකීම් ජීවිතේට එකතු කරගන්න පුළුවන් වෙන්න ඕනි. එයාලට ජීවිතේ ඒ කියන්නේ අර විඩාපත් වෙලා එපා වෙලා මහන්සියෙන් ගෙවනවට වඩා මේ වගේ සැහැල්ලු මනසට නිදහසක් දෙන දවසුත් එන්න ඕනි කියලා මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා. මොකද අද වෙනකොට අපි හැමෝම කාර්යබහුල ජීවිතයක්නේ ගත කරන්නේ. ඒකත් එක්ක පේනවා නේද අපි එතන ගිහිල්ලත් ෆොටෝස් වීඩියෝස් ගන්න හැටි. ඉතින් අර අලුත් අත්දැකීම් එකතු කරගන්න මම නම් ගොඩක් ආසයි. ඒ වගේම තමයි මගේ වටේ ඉන්න මගේ යාළුවෝ ටිකත් එයාලත් ගොඩක් ආසයි ඒ දේවල් කරලා බලන්න. ඉතින් මම හරි වාසනාවන්තයි මේ වගේ යාළුවෝ පිරිසක් ලබන්න. හැම කෙනෙක්ගේම ජීවිතවල ඒ කියන්නේ අපි කියන්නේ අර හොඳ යාළුවෝ. ඉතින් හොඳ යාළුවෝ එකතු වෙන්න ඕනි. එතකොට තමයි ලස්සනට ජීවිතය ගත කරන්න පුළුවන්. හරි. බෝට් සවාරිය වෙලා අපි ආවේ කන්න. ඉතින් ඉස්සරවම සුප් එක අරගෙන ඒකත් රස විඳලා ඉවර වෙලා තමයි අපි කෑම බෙදාගත්තේ. ඇත්තටම කෑම නම් කියන්න තරම් ලොකු රහක් තිබ්බෙත් නෑ. ඉතින් හරි වුණාට ඉතින් අපි කෑවා කන්න පුළුවන්. ඊට පස්සේ කාලා ඉවර වෙලා ඩෙසර්ට් එහෙමත් අරගෙන තමයි අපි ආවේ. කැම්පස් එකේදීත් ඉතින් වෙනසක් නෑ. අපි කරන්නේ කන එකම තමයි. හොස්ටල් එකේදී එහෙමත් එහෙමයි. ඉතින් කොහේ හරි ගියාමත් අපි කරන්නේ කන එකම තමයි. ඊට පස්සේ ඉවර වෙලා අපි පූල් එකට ආවා. පූල් එකට ඇවිල්ලා බලනකොට 5 දෙනාගෙන් එක්කෙනෙකුටවත් පීනන්න බෑ. ඉතින් කට්ටියක් පීනන්න පුරුදුනා. තව කට්ටියක් ජල ක්‍රීඩා කරා. ක්‍රීඩා නෙවෙයි අනේ ඒවා අනේ වන්දන පිස්සු නැටුවා. ඒ කියන්නේ අපේ වයසට ඒ වුණාට අපි පොඩි ළමයි වගේ හරියට දැඟලුවේ. එහෙම තමයි නේද ඉතින්. අපිට ඉතින් වයසක් ભેදයක් නැහැ. අපිට අර සතුටින් ඉන්නකොට අපේ ඇඟ ඇතුලේ ඉන්න
චුටි ළමයා නිකම්ම එළියට එනවා. බලන්නකො ඉතින් මම කියවන විදිහ. කියන්නේ ඉතින් අපි මේ වගේ දේවල් වලට ගොඩක් ආසයි. අපි අර කාර්යබහුලව ජීවිතය ගත කරනකොට මේ වගේ දේවල් එනවා කියන්නේ අපේ ජීවිතවල අර ඉලක්කවලට ඉතාමත් සාර්ථකව යන්න පුළුවන්. දැන් කොහොම හරි මේ TikTok එකකුත් කරනවා. මේ හොටෙල් එකේ පූල්ස් දෙකක් තියෙනවා. ඒක නිසා ඉතින් මේ පූල් එකේ නම් වාසනාවකට කවුරුත් හිටියේ නෑ. ඉතින් අපි තවත් හොඳට ටික්ටොක් කරලා සින්දු කියලා වතුර නටලා විනෝද වුණා. අපිට පීනන්න බෑ කියලා අපි කොයි වෙලාවෙවත් සැලෙන්නේ නෑ. පේනවනේ ඉතින් අපේ කට්ටියගේ වැඩ හොඳටම නටනවා පිස්සෝ වගේ. අපි දිහා ඈත ඉඳන් බලන් ඉන්න කට්ටිය නම් හිතන්නේ අපි පිස්සන් කොටකින් පැනලා ආපු කට්ටියක් කියලා. ඒත් ඉතින් අපිට කමක් නෑ. අපිට වටින්නේ අපේ මානසික සතුට සහ අපේ මානසික සැනසීම. ඉතින් අපි මේ විදිහට තමයි ඉතින් කොහරි ගියාම ඉන්නේ. ඊට පස්සේ අපි පූල් එකෙන් ඇවිල්ලා ඊවිනින් ටී එක ගත්තා. ටී එක නම් ලොකු රහක් නෑ. අතරම මේ හොටෙල් එකේ කෑම ගැන මට ලොකු සැටිස්ෆයි එකක් නැහැ. කොහොමරි කමන්නේ. ඉතින් අපි යාළුවෝ ටික එකතු වෙලා අපේ පරණ දේවල් ඊට පස්සේ ඉදිරියට වෙන දේවල් කතා වෙලා අපි සතුටින් හිටියානේ. ඒ ඇත්තිති. දැන් ඔය අපි ආපහු එන ගමන් ආයෙත් පික්මි එකක් දාගෙන ඉතින් එනවා. එන ගමනොත් ඉතින් අපි කරේ අපි කලින් ගත්ත ෆොටෝස් වීඩියෝස් වල ලස්සන බලන එක තමයි. ඉතින් පේනවනේ මේ දෙන්න දෙපැත්තෙන් ඉඳගෙන ඒක තමයි කරන්නේ. ඉතින් මම ඔය දෙපැත්තේ පාරේ ඊට පස්සේ අහස මං අහසට ගොඩක් ආසයි. ඉතින් ඒකත් එක්ක අහස වීඩියෝ ගත්තා. හරි ලස්සනයි ඉර බහැගෙන යනකොට. ඉතින් මේ දවසේ මම ගොඩාක් ඉනෝදුනා. ඇත්තටම අපිට යාළුවොත් එක්ක ඉන්නවා කියන්නේ මාරම වටිනවා අපේ ජීවිතවලට. හොඳ යාළුවෝ එකතු කරගන්නවා කියන්නේ අපේ අරමුණුත් ඉතාමත් හොඳින් සාර්ථක කරගෙන අපිට සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මේ දවස ගෙවුනේ මේ විදිහටම තමයි. මගෙත් එක්ක හැමදාම එකතු වෙලා මේ වගේ වීඩියෝස් බලන්න.